හරි ළමයි අද පන්තියේ දෙවෙනි කොටස අපි බැලුවා. දැන් දෙවෙනි කොටසත් ඉවරයි. දැන් අපි ඉන්ටර්වල් එකෙන් පස්සේ අපි පළවෙනි පාඩම ඉවර වුණාට පස්සේ බැලුවා පුතාගේ උපන්දින තෑග්ගක් ගැන. ඒ වගේම පුතේ තාත්තා ගැන තවත් පුංචි කතාවක්. පුතේ ඔයාලා දැන් මේ පන්ති වලට යනවා ඉස්කෝලේ පාසල් යනවා. අපේ ජීවිතේ එතනින් එහාට අපේ ඕන එපාකම් හැම දෙයක්ම අපිට කරලා දෙන්නේ පුතේ අපේ තාත්තා. කියන්නේ දෙමව්පියන්. කියන්නේ මුදලින් වියදම් කරන්නේ තාත්තා. අම්මා දුන්නත් දෙන්නේ කාගේද? තාත්තගේ සල්ලි තමයි අම්මා දෙන්නේ. තාත්තා හම්බ කරන් ඇවිල්ලා තාත්තා දුක් විඳලා හම්බ කරන සල්ලි තමයි අම්මත් දෙන්නේ. එතකොට පුතේ අපි දැන් ඉගෙනගෙන අපේ අනාගතයේදී අපි මොන ශාස්ත්‍රය වලට ගියත් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ලෝය කෙනෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, මේ ගුරු වෘත්තියට යන්න පුළුවන්. නැත්තම් ව්‍යාපාර අතින් අපි දියුණු වෙන්න පුළුවන්. මොන ශාස්ත්‍රයකට ගියත් පුතේ අපේ දෙමව්පියන් අපි හම්බ කරන දෙයින් අපේ අනාගතයේදී අපි ඉන්න නිලතල වලින් හැමදේම ඒක ආර්ථික අතින් වෙන්න පුළුවන් හැමදේම පුතේ අපේ දෙමව්පියන් ඒකෙන් ගන්න චූටි කොටසක්. මුදල් වෙන්න පුළුවන්, නැත්තම් යාන වාහන වෙන්න පුළුවන්. ඒ සැප සම්පත් තියෙනවනේ පුතා. ඒ සැප සම්පත් වලින් දෙමව්පියන් අපිට 100%ක්ම දෙනවා. අපෙන් දෙමව්පියන්ට 100%ක්ම වෙනවද? නෑනේ. භුක්ති විඳිනවද? නෑනේ. සමහර විට පුතේ අපි ඉගෙනගෙන විශ්වවිද්‍යාලේ කැම්පස් ගිහිල්ලා ඒ අවුරුදු ගානක් ඉඳලා ඇවිල්ලා රැකියාවක් කරලා රස්සාවක් හොයලා මොකක් හරි එකක් කරලා අපි මුදල් උපයන්න කලින් සමහර විට අපේ අම්මා තාත්තා ජීවිතෙන් සමුගන්න පුළුවන්. සමහර විට දෙමව්පියන් ඉන්නත් පුළුවන්. එහෙම හිටියත් පුතේ අපෙන් 100%ක් යුතුයකම් යාලට ඉෂ්ට වෙයිද? කියන්න බලන්න. ඉෂ්ට වෙයිද? නෑනේ. දෙමව්පියන්ගෙන් අපිට යුතුයකම් ඉෂ්ට වෙන තරමට අපෙන් දෙමව්පියන්ට යුතුයකම් ඉෂ්ට වෙනවා හුඟක් අඩුයි පුතේ. පුතේ මගේ අඳුරන මල්ලි කෙනෙක් ඉන්නවා පුතා වෛද්‍යවරයෙක්. මම අඳුරන මාත් එක්ක සෑහෙන හිතවත් වෛද්‍යවරයෙක් ඉන්නවා මල්ලි කෙනෙක්. පුතේ ඒ තාත්තට ඉන්න එක පුතා. ඒ කියන්නේ පවුලේ ඒ අම්මටයි තාත්තට ඉන්න එකම දරුවා එකම පුතා වෛද්‍යවරයා. පුතේ මම නිතරම දකින එකක් තමයි ඒ පුතාගේ ඩිස්පෙන්සරියක් තියෙනවා. එයා රෝහලට ගිහිල්ලා ඇවිල්ලා හවස් වරුවේ ඩිස්පෙන්සරියක් පුද්ගලික ඩිස්පෙන්සරියක් කරනවා. පුතා මම දකිනවා පුතා හැමදාම හවස් වරුවේ තාත්තා ඔය පුතාගේ ඩිස්පෙන්සරි ඉස්සරහා පුටුවක් දාලා වාඩි වෙලා ඉන්නවා පුතේ. ඩිස්පෙන්සරි ඉස්සරහා පුටුවක් දාලා තාත්තා වාඩි වෙලා ඉන්නවා. මුලදී මට තේරුම් ගන්න බැරි වුණා පුතේ ඇයි මේ තාත්තා මෙතන පුටුවක් දාලා වාඩි වෙලා ඉන්නේ කියලා. පස්සේ තමයි පුතේ මට තේරුම් ගත්තේ මම තේරුම් ගත්තේ ඒ තාත්තට තියෙන එකම සතුට ඒ තාත්තා අඳුරන කට්ටිය ඥාතින් ඒ ගමේ ඉන්න කට්ටිය පුතා ගාව බෙහෙත් ගන්න ආපුවාම ඒ තාත්තා එළිය පුටුවේ වාඩි වෙලා කියන්නේ එක දෙයයි පුතේ. මේ ડોක්ටර් මගේ පුතා. මේ ඉන්නේ මගේ පුතා. ඒ කියන ආඩම්බරේ ඒ සතුට එච්චරයි ඒ තාත්තා
ගත්තේ. මම දුක් විඳලා මම කොච්චර මහන්සි වෙලා හරි මගේ දරුවට මගේ පුතාට ඉගෙනුවා. මගේ පුතාද වෛද්‍යවරයෙක් ડોක්ටර් කෙනෙක් මේ ඉන්නේ මගේ පුතා. ඒ කියන ඒ සන්තෝෂ පිටකරන්න තමා පුතේ තාත්තා එළිය පුටුවක් දාලා වාඩි වෙලා ඉඳලා ඒ ගමේ කට්ටිය අඳුරන කට්ටිය ආපුවාම ඒ තාත්තා කියන්නේ මගේ පුතා තමයි. මගේ පුතා මේ ડોක්ටර් කියලා කියනවා පුතේ. මම ඒක ඇහැටම දැකලා තියෙනවා. මේ කන් දෙකට ඒක අහලා තියෙනවා පුතේ. ඒත් අවාසනාවන්ත ලෙස අපේ රටේ ව්‍යසනයක් ආවා කොරෝනා. 2020 කොරෝනා ව්‍යසනය ආව පුතේ. ඒ කොරෝනා ව්‍යසනයේදී ඒ තාත්තා ජීවිතයෙන් සමුගත්තා. ඒ පුතා ડોක්ටර් කෙනෙක් වෙලා ටික කාලෙකින් ඒ තාත්තා නැති වුණා. කොරෝනා හැදිලා නැති වුණා. පුතේ දැන් ඒ තාත්තා මේ පුතා ડોක්ටර් කෙනෙක් කියලා සතුටු වුණා මිසක් සතුටු වුණ එක හැරෙන්න ඒ තාත්තා මේ පුතාව ડોක්ටර් කෙනෙක් කරපු එකෙන් ඒ තාත්තට ලැබුණේ වෙන මොකද්ද පුතේ? මුදලින් හම්බුණාද? ඒ පුතාගේ යාන වාහනයක නැගලා යන්න හම්බුණාද? නෑ පුතේ. ඒ තාත්තට ලැබුණ එකම එක සතුට මගේ පුතා ડોක්ටර් කෙනෙක් වුණා. ඒ සතුට විතරයි පුතේ. ඒ තාත්තා විතරක් නෙමෙයි. හැම තාත්තා කෙනෙක්ම ඒ වගේ තමයි. හැම තාත්තා කෙනෙක්ම ආඩම්බර වෙන්නේ සතුටු වෙන්නේ මේ මගේ දුව, මේ මගේ පුතා, මේ ඉන්නේ මේ ගුරුවරයා, මේ ටීචර්, මේ ගුරුවරිය මගේ දුව, මගේ පුතා, මේ වෛද්‍යවරයා මගේ දුව, මගේ පුතා. ඔයාලා ඉන්න ශාස්ත්‍රයේ ඔයාලා ඉන්න ඒ නිලතල වලින් ආඩම්බර වෙන එක හැරෙන්න දෙමව්පියන්ට වෙන කිසිම සතුටක් නෑ පුතේ. ඒක තේරුම් අරගෙන අපි ජීවත් වෙමු. ඒ දෙන්න ජීවතුන් අතර ඉන්නකම් අපි මේ S2 වගේ ඒ දෙන්නව බලාගමු.